මම සඳුන් බණ්ඩාර බෝදරගම ප්‍රධාන ලේකම් ජාතික ගුරු ව්‍යාපාරය. විශේෂයෙන්ම ජාතික ගුරු ව්‍යාපාරයේ විදිහට අපි දිගින් දිගටම මේ හරිනි අමරසූරිය මැතිනිය ගෙනාපු ඊනියා අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල තියෙන රටට අගතිකාමී කාරණා ඉතා පැහැදිලිව ප්‍රකාශ කරගෙන අපි කිව්වා මේ ඊනියා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එතුමිය අකුල ගන්න ඕන, එහෙම නැත්නම් එතුමිය ওই පුටුවෙන් බැහැලා යන්න ඕන කියන කාරණේ. ඇයි අපි එහෙම කිව්වේ? එහෙම කියන්න හේතුව තමයි එතුමිය දිගින් දිගටම මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල ඉතා පැහැදිලිව අපි දැක්කා පහුගිය වෙලේ ඉංග්‍රීසි මොඩියුල් එකක් ඇතුලේ තිබිලා buddy.net කියලා ලෝකයේ සමලිංගිකයින් හඳුනා ගැනීම සඳහා වන වෙබ් අඩවියක සබැදියක් මොඩියුල් එකට ඇතුළත් කරලා තිබ්බා. එතකොට දැන් මේකට ආපු ප්‍රතිවිරෝධය සමනය කිරීම සඳහා එහෙම නැත්නම් මහානායක හිමිපාණන් විසින් මහානායක හිමිවරු විසින් සංඝාඥාවක් නිකුත් කරනවා කියලා සමාජයේ කතිකාවතක් ගොඩනැගෙද්දී අපි දකිනවා එතුමිය යනවා මහානායක හාමුදුරුවෝ මුණ ගැහෙන්න. ගිහිල්ලා කියනවා අපේ හාමුදුරනේ අපි මේවා ඇතුළත් කරන්න එපා කියලා නිලධාරීන්ට උපදෙස් දීලා තිබ්බා. හැබැයි ඇතුළත් කරලා තිබ්බත් මේක සර්ච් කරලා බලන්න කියලා කොහෙවත් අපි දරුවන්ට කියලා නැහැ කියලා. එතුමිය උත්සාහ දරන්නෙම මෙන්න මේ විදිහට මේන හුදු ප්‍රතිවිරෝධයන් සමනය කර ගනිමින් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරියට ක්‍රියාත්මක කරන්න. එතකොට අපි අහනවා යාගෙන් එතකොට මෙන්න මේ ආගම හා සාරධර්ම අධ්‍යාපනය පොතේ මෙන්න මේ ධර්ම චක්‍රයේ වෙනුවට අශෝක චක්‍රය ඇතුළත් වෙන්නේ අහඹුවක් ලෙසද? මේකත් මේ නොදැන සිද්ධ වෙච්ච දෙයක්ද? එතකොට දැන් මේකට මොකද කරන්නේ? දැන් මේ පොත් දරුවන්ගේ අතර පත් වෙලා අවසන් මේ මොඩියුල්. එතකොට දැන් මේක දරුවන්ටම ගලව ගන්න කියනවාද මේ කොලේ? එතකොට පුරවැසි අධ්‍යාපනය පොතේ මුල් පිට කවරෙට මෙන්න මේ විදිහට මේ සමලිංගික ප්‍රජාව භාවිතා කරන යාළගේ සංකේතය වෙච්ච මෙන්න මේ යාළගේ කොඩියේ වර්ණ රටා ටික මේ පුරවැසි අධ්‍යාපනයේ පෙළ පොතේ මේ මොඩියුල් එකේ පිට කවරට එන්නේ කොහොමද? මේකත් අහඹුවක්ල. දැන් මොකද කරන්නේ? පුරවැසි අධ්‍යාපනයේ මොඩියුල් එකේ පිට කවරේ ගලව ගන්න කියනවාද? එතකොට අපි ඉතා පැහැදිලිව කිව්වා මේක මේ හරිනි අමරසූරියගේ ලබදියාවන් සම්බන්ධ ප්‍රශ්නයකට එහා ගියපු ජාත්‍යන්තර සැලසුමක ප්‍රතිඵලයක් කියන එක. මොකද්ද මේ කියන ජාත්‍යන්තර සැලසුම? මේ රටේ ඇමරිකාව ප්‍රමුඛ මේ ජාත්‍යන්තර ප්‍රජාවගේ උවමනාවක් තියෙනවා. එකක් තමයි මේ රටේ ලෝක ජනගහනය පාලනය කිරීම. ඔවුන්ගේ උවමනාවක් තියෙනවා ලෝක ජනගහනය 2030 වර්ෂය වෙනකොට කෝටි 100කට අඩු කරන්න. ඒ වෙනුවෙන් තමයි ඒ සකස් කරපු දීර්ඝකාලීන සැලසුම් වල ප්‍රතිඵල තමයි පෞගේ කාලේ අපේ වගේ රටවල ක්‍රියාත්මක වුණේ පුංචි පවුල රත්රන් කියලා. ඒක ඇතුලේ ජනගහනය අඩු වුණා සෑහෙන ප්‍රමාණයකට. ඒතොර ඒ විතරක් නෙවෙයි ඔය කොරෝනා වැනි වසංගතාවෙත් ඒ ඔස්සේ තමයි. එතකොට ඒ වගේම ස්වභාවිකව මේ වැඩේ කරගන්න පුළුවන් විදිහක් තමයි මේ සමලිංගිකත්වයට එහෙම නැත්නම් සංක්‍රාන්ති ලිංගිකයෝ ප්‍රජාවක් තුළ නිර්මාණය කිරීම. ඒතොර ජනගහනය ඉබේම පාලනය වෙනවා. ඒ විතරක් නෙවෙයි ඔවුන්ගේ දෙවෙනි අරමුණ තමයි ඒ සංක්‍රාන්ති ලිංගිකයෝ කියලා කියන්නේ මේ හෝමෝන භාවිතා කරලා මේ වෙනස්කම සිදු කරගත්තාම උන් හරියට අර ඖෂධ මොනවාද මත්ද්‍රව්‍ය වලට හුරු වුණා වගේම දීර්ඝ කාලන උන්ගේ ජීවිත කාලය පුරාවට මේ හෝමෝන භාවිතය සිදු කරන්න ඕන. එතකොට අන්නේ විදිහට උන්ගේ බටහිර ඖෂධ වෙළඳපොළ මේ රටවල් තුල පුළුල් කර ගැනීම. ඒ විතරක් නෙවෙයිනේ ඉතා පැහැදිලිද මේ විදිහට කාන්තාවක් පිරිමියෙක් කාන්තාවක් විදිහට මේ වෙනස්කම් සිදු කරගත්තාම ඔවුන් මේ සමාජය තුළ තමන්ගේ අනන්‍යතාවයවත් ප්‍රකාශ කරගන්න බැරි පිරිසක් බවට පත් වෙනවා. ඉතින් එවැනි පිරිසක් මේ සමාජයකට එරෙහිව එල්ලවන අභියෝගවලට විරුද්ධ වෙන්න කිසිදු හැකියාවක් නැති එවැනි කොන්දක් නැති පිරිසක් බවට පත් වෙනවා. ඉතින් එතකොට බටහිර රටවල ඉතා පැහැදිලිව පුළුවන් ඔවුන්ගේ ක්‍රියාදාමයන් මේ වගේ රටවල් ඇතුලේ විරෝධයකින් තොරව සිදු කරගන්න. මේක තමයි යාළගේ උවමනාව. ඉතින් මේ උවමනාව හරිනි අමරසූරිය කියන එයාලගේ ඒජන්තවරිය හරහා අධ්‍යාපන ඇමතිතුමිය විදිහට එතුමිය තියාගෙන අපේ රට තුල ක්‍රියාත්මක කරන අතර වාරේ විතරක් නෙවෙයි. තව ඒජන්තවරු ඉන්නවා මේකේ. උදාහරණයක් මේ වෙනකොට ඊටාම විචිත්‍ර ධර්ම කතිකයෙක් වෙච්ච කත්නෝරුවේ හාමුදුරුවෝ මේකේ තවත් ඒජන්තයෙක්. උන්වහන්සේගේ එක ධර්මදේශනයක උන්වහන්සේ කියනවා විවාහ වුණා කියලා දරුවෝ හදන්නම ඕන කියලා එකක් නැහැ කියලා. එතකොට මේ අරමුණ අර කියන අරමුණත් එක්ක සමපාත වෙන්නේ නැද්ද? ඒ විතරක් නෙවෙයි උන්වහන්සේ තවත් තැනක දේශනා කරනවා මගේ රට, මගේ ජාතිය, මගේ ආගම කියලා එකක් නැහැ කියලා. ඒ විතරකුත් නෙවෙයි උන්වහන්සේ අර කියන්නේ බොහොම ප්‍රසිද්ධ ප්‍රකාශයනේ උන්වහන්සේගේ හිතන දේ වෙන්නේ නැහැ, වෙන දේ හිතා ගන්නවත් බෑ කියලා.
එතකොට මේක මේ බුදුබණට හේකද හිතන දේ වෙන්නේ නැත්නම් එතකොට බුදුහාමුදුරුවෝ සාරාංශක කල්පලක්ෂයක් පෙරුම් පිරුවේ බුදු වෙන්න. එතකොට දැන් මේ කියන බණේ විදියට උන්වහන්සේ බුදු වෙලා තියෙන්නේ තහඹුවක් විදියට. හිතන දේ වෙන්නේ නැත්නම් හිතලානේ උන්වහන්සේ බුදු වෙන්න කටයුතු කරේ. එතකොට මේ කියන ඍණාත්මක අදහස් මේ එකක්වත් ධනාත්මක අදහස් නෙවෙයිනේ. එතකොට මේ තව ඒජන්තවරේ මේ විදිහට සමාජයේ මේ මතය වෙනස් කරන්න උත්සාහ දරනවා. ඒ විතරක් නෙවෙයි. තා පැහැදිලි තොරතුරු අපි ළඟ තියෙනවා. FISD කියන රාජ්‍ය නොවන සංවිධානයක් විසින් මේ පාසල් පද්ධතියට මැදිහත් වෙමින් විශේෂයෙන්ම ඔවුන් තෝරගෙන තියෙන හම්බන්තොට මහනුවර මොනරාගල ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක්. හම්බන්තොට දිස්ත්‍රික්කයේ මේ වෙද්දී ඉතා වගකීමෙන් කියනවා තංගල්ල පිරිමි පාසල, තංගල්ල බාලිකා විද්‍යාලය, අඟුරුකොළ පැලැස්ස මහානාග විද්‍යාලය, මුලන මහාවිද්‍යාලය, අම්බලන්තොට දෙහිගහලන්ද මහාවිද්‍යාලය, ඒ විතරක් නෙවෙයි තිස්ස වැලිපටන්විල විද්‍යාලය ඇතුළු පාසල් ගණනාවක තෝරගත්තු ගුරුවරුන් විශේෂයෙන්ම කවුන්සලින් ගුරුවරයාත් සමග තෝරගත්තු ගුරුවරුන් පුහුණු කරලා ඒ පාසල්වල 9 සහ 10 ශ්‍රේණිවල දරුවෝ 50 ගානේ තෝරගෙන ඔවුන් විසින්ම මුද්‍රණය කරපු ගෑනු ළමයින්ට වෙනම පොතක්, පිරිමි ළමයින්ට වෙනම පොතක් සහිතව ඉතා පැහැදිලිව මේ සමලිංගික සහ සංක්‍රාන්ති ලිංගික කියන මේ ඒගොල්ලෝ පෙන්වන ලිංගික දිශානතිය දරුවන්ට පෙන්නමින් ඉන්නවා, උගන්වමින් ඉන්නවා. එතකොට මේක අපේ මැදිහත්වය විශේෂයෙන්ම ජාතික ගුරු ව්‍යාපාරයේ මැදිහත් වීම අනුව පසුගිය කාලේ යම් තරමකට අඩාල කරගෙන මේගොල්ලෝ අඩියක් පස්සට අරගෙන හිටියා. හැබැයි දැන් මේ වෙනකොට ආරංචි මේ ජනවාරි 20 මේ නැවත මේ පාසල්වල මේ ක්‍රියාදාමය ආරම්භ කරන්න නියමිතයි කියලා. එතකොට ඒ තව ක්‍රමවේදයක්. ඒක නිසා මේගොල්ලෝ මේ කිසි ලෙසකවත් අකුර ගන්න සූදානම් නැහැ. මේක වළක්වන්න නම් ඉතා විශාල සමාජ ප්‍රතිරෝධයක් එන්න ඕනේ. ඔය විතරක් නෙවෙයි මේ ඒ වගේ තව අනුසාංගික කාරණා අපිට මතකයි. මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වෙන්න එන අතරවාරෙම අපි දැක්කා ළමා හිංසනයේ වැළැක්වීමේ මුවාවෙන් දඬු නීති සංශෝධනය කරන්න ගියා. එතකොට ඒකේ උනේත් මෙවැනි මේ අසභ්‍ය අසංස්කෘතික දේවල් දරුවෝ ක්‍රියාත්මක කරන්න යද්දී ඒගොල්ලොම උගන්නන එතකොට දෙමව්පියන්ගෙන් ගුරුවරුන්ගෙන් එල්ලවන ඒ විරෝධය සමනය කරන්න නැත්නම් ඒගොල්ලන්ට දඩුවම් කරන්න බැරි වෙන විදිහට තමයි මේ පනත සංශෝධනය කරන්න ගියේ. මේකත් සමාජයෙන් ආ ප්‍රතිවිරෝධය හමුවේ අකුල ගන්න උනා ඒගොල්ලන්ට. එතකොට ඒක නිසා අපි කියනවා මේ අධ්‍යාපන ඇමතිතුමිය ওই පුටුවේ තියාගෙන කවදාවත් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පරාජය කරන්න හෝ රටට ගැලපෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ගේන්න හම්බෙන්නේ නැහැ. ඒ අතරවාරේ අපි දකිනවා මේ ජනාධිපතිතුමා මේ ඊයේ පෙරේද දවසක කියනවා රටට ගැලපෙන මේ අධ්‍යාපනයේ දරුවන්ට බරක්, දෙමව්පියන්ට බරක්, සමාජයට බරක්. ඒකින්ද රටට ගැලපෙන අධ්‍යාපන ප්‍රතිපත්තියක් රට තුළ ක්‍රියාත්මක කරන්න ඕන කියන කාරණා. ඉතින් අපි අහනවා ඔබතුමා එහෙම අධ්‍යාපන ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරාද? ඔබතුමාට තමයි ඒ සඳහා විධායක ජනාධිපතිතුමාට තමයි අපේ රටේ අධ්‍යාපන ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරන්න බලය තියෙන්නේ. හැබැයි ඔබතුමා එහෙම ප්‍රතිපත්තියක් කොයි මොහොතකවත් ඉදිරිපත් කළා නැහැ. එතකොට එහෙම ඉදිරිපත් කරපු නීත්‍යානුකූල ප්‍රතිපත්තිය තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා 2023 සැප්තැම්බර් මාසෙ ඉදිරිපත් කරනවා ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව කියලා එකක්. මෙන්න මේ තියෙන එක. ඒතකොට අපි අහනවා අනුර කුමාර සානායක මැතිතුමාගෙන් මේ අධ්‍යාපන ප්‍රතිපත්තියද ඔය රටට ගැලපෙන අධ්‍යාපන ප්‍රතිපත්තිය කියලා ඔබතුමා ක්‍රියාත්මක කරන්න හරිනි අමරසූරියට බලය පවරලා තියෙන්නේ. එහෙම නැත්නම් හරිනි අමරසූරිය මැතිරිය ඔබතුමාගේ බලය අතික්‍රමණය කරලා එතුමියට ගැලපෙන එතුමිය අර ඒජන්තයා වෙච්ච අධිරාජ්‍යවාදීන්ට ගැලපෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් අපේ රට තුල ක්‍රියාත්මක කරනවද කියලා කාරණේ. ඒතර මේකට ඔබතුමා පැහැදිලි පිළිතුරක් ඉදිරියේදී සමාජ ඉදිරියේ දෙන්න ඕන. ඉතින් අපි මේ රටේ ජනතාවට කියනවා මේක පරද්දන්න රාජ්‍ය නොවන මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ ඉනියා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පරද්දන්න ඕන. ඒ විතරක් නෙවෙයි මේ හරිනි අමරසූරිය මැතිරිය මේ අධ්‍යාපන අමාත්‍ය ධූරයේ දරන පුටුවෙන් ඉවත් කරන්න ඕන. ඒ වෙනුවෙන් මේ වෙනකොට දරුවන් වෙනුවෙන් දෙමව්පියෝ කියන සංවිධානයේ විසින් හෙට දිනේ කියන සඳුදා දිනේ අකණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කරන්න තීරණය කරලා තියෙනවා. ඒ සත්‍යග්‍රහයට ජාතික ගුරු ව්‍යාපාරිකයන් අපි අපේ පූර්ණ දායකත්වය ලබා දෙනවා කියන කාරණේ අපි පැහැදිලිව කියනවා. ඒ විතරක් නෙවෙයි මේ රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් සුබ සිහින දකින දෙමව්පියන්, අපේ ගුරු සහෘදයින්, විදුහල්පතිවරුන්, අධ්‍යාපන පරිපාලන සේවයේ සියලු දෙනා, ඒ විතරක් නෙවෙයි අධ්‍යාපන විද්වතුන්, මේ රටට ආදරේ සමාජ ක්‍රියාකාරී මේ සියලු දෙනා එක පෙළට මේ වෙනුවෙන් පෙළ ගැහෙන්න, මේ වෙනුවෙන් පෙළ ගැහිලා මේ කියන ඊනියා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පරද්දන්න, ඒ වගේම හරිනි අමරසූරිය ඔය පුටුවෙන් බිමට දාන්න අවශ්‍ය ඒ බලය නිර්මාණය කරන්න අපි කියනවා අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉදිරිපිටට
හෙට උදේ 9 සිට ආරම්භ වෙන සත්‍යග්‍රහයට සහභාගී වෙන්න සියලු දෙනාට මේ රටට ආදරය කරන සියලු දෙනාට අපි ඊටාම ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනවා. බොහොම ස්තුතියි.